හෙලෝ ගයිස් කොහොමද? ඉතින් ඔන්න ඔයාලට අද වීඩියෝ එකෙන් ගේන්නේ ටැන්ක් සෙටප් එකක් ගැන. ඉතින් ඇක්වේරියම් ටැන්ක් එකක් කිව්වහම ඉතින් ගෙදරකට මාර ලුක් එකක් ගේන ඒක ටැන්ක් එකකින් ගන්න පුළුවන් මාර ලුක් එකක් ගෙදරකට. ඉතින් ගෙදර ලස්සන කරන්න ඇක්වේරියම් ටැන්ක් එකක් හරි වැදගත් වෙනවා. ඉතින් ඇක්වේරියම් ටැන්ක් ගත්තාම අද අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ සී වෝටර් ටැන්ක් සහ ඒ කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් එහෙම මිරිදිය ජලය තියෙන ටැන්ක් සහ කරදිය ජලය තියෙන ටැන්ක්. ඉතින් මේ ටැන්ක් සෙටප් හරි ලස්සනට ඒ කියන්නේ ටැන්ක් එකේ සෙටප් එක තමයි වැදගත් වෙන්නේ. ටැන්ක් එකක් ගත්තාම ඒකට දාන මාළු සහ මාළු වර්ග ටැන්ක් සෙටප් කරන විදිය ඒක පැල જાති ඇක්වේරියම් එකට ඒ කියන්නේ ඇක්වේරියම් ටැන්ක් වලට වෙනම තියෙනවා. ඒ කියන්නේ ඇක්වේරියම් ෂොප් වල තියෙනවා ගන්න එක වෙනම පැල જાති තියෙනවා. ඉතින් වැඩි ලොකු ගණන් නෑ පැල මමත් ටැන්ක් කරන කෙනෙක් මම ටැන්ක් එකක් තියෙනවා මගේ. ඉතින් යාළුවනේ ඇක්වේරියම් ටැන්ක් එකක් ගත්තාම ටැන්ක් සෙටප් එක අපි හරි වැදගත් වෙනවා. ඒ ටැන්ක් එකේ ලස්සනට අපි ටැන්ක් එක සෙටප් කරන විදිය අර කෙනෙක්ට අර ඇහැට දැක්කහම ඒක හිත නිවෙන හිත එක අරමුණකට එන ටැන්ක් එකක් වෙන්න ඕනේ. එතකොට තමයි අර ඒකේ තියෙන ලස්සන සහ ඒ වගේම තමයි අපි ඒ ටැන්ක් එකට දාන මාළු සාමාන්‍ය මාළු ඉන්නවා වර්ග ගොඩාක් ඉන්නවා. දැන් නම් ලංකාවේ බ්‍රීඩ් කරන මාළුත් ඉන්නවා. පිට රටින් ගෙන්නන මාළුත් ඉන්නවා. දැන් ගොඩාක් දුරට ඒ කියන්නේ එක්ස්පෝර්ට් මාකට් එක ගොඩාක් දුරට ලංකාවේ හැදිලා තියෙනවා මේ ඇක්වේරියම් පැත්තෙන් මාළු මේ අපි මෙහෙ බ්‍රීඩ් කරලා ලංකාවේ බ්‍රීඩ් කරලා පිට රටවල වලට එක්ස්පෝස් කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරගෙන යන්න පුළුවන් තමන්ට ව්‍යාපාරයක් විදියට. ඉතින් මේ වගේ ටැන්ක් සෙටප් එකක් ගත්තාම අපි මාළු ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරමු ඉස්සරහට. ඉතින් ටැන්ක්ස් එකේ සෙටප් එක ගත්තාම ටැන්ක් සෙටප් එක ටැන්ක් එකට දාන මාළු විසිතුරු මාළු කියන්නේ ගොඩාක් දුරට එකම කියන්නේ රංචු පිටින් තියෙන මාළු වෙනවා චූටි මාළු ඒ ගප්පි වර්ග එතකොට මොලි ඒ වගේ මාළු අර රංචු පිටින් දැම්මහම ටැන්ක් එකට හරි ලස්සනයි. ඒ වගේම තව ඩිස්කස්ලා ඩිස්කස් කියන්නේ ලස්සන මාළු යතින්. එහෙනම් යාළුවනේ ඉතින් තවත් දවසකින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සන්නයි.